ගෙදරට වෙලා ඔහේ කාලය ගත කරන වෙලාවේ ඩොලර් වලින් කීයක් හරි අතට හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන තමයි මම අද කතා කරන්නේ. මේකට ඔයාලට ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඩිග්‍රී ඩිප්ලෝමා එක්ස්පීරියන්සස් මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට ඩිග්‍රී ඒ වගේම ඩිප්ලෝමා මොනවා හරි තියෙනවා නම් ඒවට අදාළ ජොබ්ස් උත් මේකෙන් අපිට ගොඩාක් හොයාගන්න පුළුවන්. ලංකාවේ ඉඳන් අපිට ඕනෙම රටක ඕනෙම වර්ගයේ ජොබ් එකක් ගෙදර ඉඳන් කරන්න පුළුවන්. ඔයාගේ තියෙන ස්කිල්ස් වලට ගැලපෙන විදිහට. මේ වෙබ්සයිට් එකෙන් අපිට දවසට, සතියට, මාසෙට වගේම පැයට මුදල් ගන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ පැයකට ගෙවන අවම මුදල තමයි ඩොලර් 20. ඒ වගේ ඇවරේජ් එකකින් තමයි ඒගොල්ලොන්ගේ සැලරි බේසිස් එක යන්නේ. ඔයාලා සාමාන්‍යයෙන් ජොබ් එකක් දැනට කරනවා නම් අටපා වගේ වැඩ කරනවා නම් මේකේ ඕගොල්ලන්ට පාර්ට් ටයිම් විදිහට වැඩ කරලා ගාණක් අතට හොයා ගන්න පුළුවන්. අපි දැන් කතා කරමු කොහොමද මේ වෙබ්සයිට් එකකින් ජොබ් එකකට ඇප්ලයි කරලා හරියට ඉන්ටර්විව් ප්‍රොසෙස් එකකට මුහුණ දෙන්නේ කියලා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලාම බ්‍රවුසර් එක ඕපන් කරලා hiring cafe කියලා සර්ච් කරාට පස්සේ මෙන්න මෙතන උඩින්ම එන රෝස පාට ලෝගෝ එකක් තියෙන ලින්ක් එක ක්ලික් කරාට පස්සේ අපව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් යනවා. මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉස්සෙල්ලාම මම මෙතනින් ලොකේෂන් එක සිලෙක්ට් කරනවා. එතනින් මම ඔටෝමැටිකලි අපි එතනට ආවට පස්සේ ඉස්සෙල්ලාම වෙබ්සයිට් එකෙන් ශ්‍රී ලංකාව තමයි තියෙන්නේ. එතකොට අපිට මෙතනින් තීම් එක චේන්ජ් කරන්න පුළුවන්. ලයිට් තීම් එකක්ද ඩාර්ක් තීම් එකක්ද විදිහට තීම් එක චේන්ජ් කරන්න පුළුවන්. එතකොට මේකේ අපිට ලොකේෂන් එක සිලෙක්ට් කරාට පස්සේ අපිට මෙතන අපේ පොසිෂන් එක මොනවා වගේද, ඊට පස්සේ ෆිසිකල් එන්වයරන්මන්ට් එක ඔෆිස් එකකද අවුට්ඩෝර්ද ඉන්නේ වෙහිකල් එකේද ඒවා සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ ලේබර් ඉන්ටෙන්සිටි එක කොහොමද, හයි ලෝද මීඩියම් වගේද තියෙන්නේ කියලා. ඊට පස්සේ කොග්නිටිව් ඩිමාන්ඩ් එක කියන්නේ ජොබ් එකට මොන වගේ ඩිමාන්ඩ් එකක්ද දැනට තියෙන්නේ කියලා අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ගොඩක් හොඳ ඩිමාන්ඩ් එකක්ද පොඩි ඩිමාන්ඩ් එකක්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපේ කම්පියුටර් යූසේජ් ලෙවල් එක මොන වගේ තත්ත්වයකද තියෙන්නේ, ගොඩක් හොඳයිද නැද්ද කියලා. ඊට පස්සේ අපේ කමියුනිකේෂන් ස්කිල්ස් කොහොමද කියලා දීලා අපිට ෆිල්ටර් කරගන්න පුළුවන්. ෆිල්ටර් වුණාට පස්සේ ෆිල්ටර්ස් වලට අදාළව තමයි අපිට මෙතන ජොබ් කැටගරිස් පෙන්වන්නේ. එතකොට මම මෙතන සර්ච් කරනවා සර්ච් බාර් එකේ ග්‍රැෆික් ඩිසයිනර් කියලා. එතකොට ඒකට අදාළ ජොබ් කැටගරිස් අපිට ගොඩාක් බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ජොබ්ස් ගොඩාක් අපිට පෙන්වනවා. මෙතන ශ්‍රී ලංකාව දීලා තියෙන හින්දා මගේ කන්ට්‍රි එක මේ වෙනකොට මට මෙතන පෙන්වන්නේ එක ජොබ් එකයි තියෙන්නේ. ටියුබ් සයන්ස් කියන කම්පැනි එකේ තියෙන ජොබ් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඒතකොට ජොබ් ඉන්ෆෝ වලට ගියාට පස්සේ අපිට ජොබ් එකේ තියෙන්නේ මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඒතරම මේක රිමෝට් ජොබ් එකක්. මේකේ වීඩියෝ එඩිට් කරන්න සහ මෝෂන් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් තමයි ඒගොල්ලෝ හොයලා තියෙන්නේ. එතකොට මේක රිමෝට් හොංකොං වල සහ සිංගප්පූර් බේසිස් යන ජොබ් එකක්. මෙතනත් ඒගොල්ලන්ගේ view all jobs ගියාට පස්සේ අපිට ඒගොල්ලන්ගේ ජොබ් එක ඒගොල්ලන්ගේ කම්පැනි එකේ තියෙන අනිකුත් ජොබ්ස් ඔක්කොම බලා ගන්න පුළුවන්. එතකොට වෙබ්සයිට් එකට ගියාට පස්සේ අපිට මේ ඔතෙන්ටික් කම්පැනි එකක් කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ ඔක්කොම ඩීටේල්ස් දාලා තියෙනවා ඒ ගැන. ඒ නිසා අපිට කිසිම දෙයකට බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේවා ගොඩක් හොඳ ස්ටේබල් කම්පැනිස්. ඊට පස්සේ ජොබ් එකේ ඩිස්ක්‍රිප්ෂන් ගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් රෙස්පොන්සිබිලිටිස් මොනවද තියෙන කියලා. ඒ කියන්නේ එඩිට් අපිට තියෙන වීඩියෝ එඩිට් කරන්න. ඊට පස්සේ ටෙස්ට් අයිඩියාස්. ඊට පස්සේ ටීම් එකත් එක්ක වැඩ කරන්න. ඊට පස්සේ රික්වයර්මන්ට්ස් ගත්තාම අවුරුදු 3ක් එඩිටිං ස්කිල්ස් තියෙන්න ඕනේ. සෝෂල් වීඩියෝ කන්ටෙන්ට් එක්කලා. ඊට පස්සේ ප්‍රීමියම් ප්‍රෝ එකලා වැඩ කරන්න ඕනේ. ආෆ්ටර් ඉෆෙක්ට්, Adobe Creative Cloud වගේ ඒ වගේ software එකලා වැඩ කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයගලන්ට knowledge එක තියෙන්න ඕනේ TikTok එක, YouTube shorts වගේ ඒවත් එක්කලා වැඩ කරන්න. එතකොට එන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ requirements එක දාලා තියෙන්නේ. ඊට පස්සේ technical tool ගත්තාම Premium Pro, After Effects, Adobe Creative Cloud වගේ softwares තමයි ඒගොල්ලෝ කියන්නේ පාවිච්චි කරන්න ඕනේ කියලා. එතකොට මෙතනින් apply now button එක press කරාට පස්සේ අපිට මෙතනින් job එකට apply කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන විස්තර ඔක්කොම දාලා තියෙනවා ඒගොල්ලන්ගේ description එක. පහලට ගිහින් අපිට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඒගොල්ලන් company එක විස්තර තියෙනවා, role එක ගැන විස්තර තියෙනවා. ඔගොල්ලෝ මොකක්ද කරන්න ඕනේ කියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් පහලට ගියාට පස්සේ apply for this වලින් අපිට first name, last name, email තියලා අපේ CV එක මෙතන attach කරන්න පුළුවන්. එතකොට CV එකක් කියලා ගොඩක් ලොකු CV එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම මේකට ගොඩක් පොඩියට ඔයගොල්ලන්ගේ දැනට දීලා තියෙන දැනට තියෙන skills සහ ඔයගොල්ලන්ගේ තියෙන experiences ඇතුළත් කරලා ගොඩක් පොඩියට කියන්නේ one page වගේ ඉතින් හදාගත්තාම ගොඩක් ලේසි. එතන බලන කෙනාටත් ගොඩක් ලේසි. ඉතින් ඒ විදිහට CV add කරලා අපිට application එක submit කරන්න පුළුවන්. ඊට පස්සේ search කරනවා social media category එකට අදාළ job එකක්. එතකොට social media කියලා ගෙවුවට පස්සේ අපිට මෙන්න මේ වගේ job එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ෆිල්ටර් වෙලා තියෙන ශ්‍රී ලංකාව කියන රට තුලදී හොයාගන්න පුළුවන් ජොබ්. එතකොට මේකෙන් අපිට මාකටිං ඇසෝසියේට් ශ්‍රී ලංකා රිමෝට් කියන ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. මේක එක්වා මාකටිං කියන කම්පැනි එකේ. එතකොට මේක කොළඹ වල තියෙන්නේ. එතකොට මේකේ මේගොල්ලෝ මාසෙට 70000ක් වගේ මුදලක් ගෙවනවා කියලා
කියනවා. ඒ වගේම රිමෝට් ජොබ් එකක් ෆුල් ටයිම් අපිට කරන්න පුළුවන්. එතකොට මෙතන view all jobs ක්ලික් කරාට පස්සේ ඒගොල්ලන්ගේ කම්පැනි එකේ තියෙන අනිකුත් jobs ඔක්කොමත් අපිට මෙතනින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන jobs ගොඩක් තියෙනවා එක එක ටයිටල් වලට අදාළව. ඒ වගේම ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඒක ක්ලික් කරාට පස්සේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට අප් අරන් යනවා. එතකොට මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් අපිට බලා ගන්න පුළුවන් ඩීටේල්ස් ඔක්කොම තියෙනවා. එතකොට මේ ජොබ් එකේ රෙස්පොන්සිබිලිටිත් මෙතන මේගොල්ලෝ දාලා තියෙනවා. ඒ වගේම රික්වයර්මන්ට්ස් ගත්තොත් එහෙම 1 to 2 experiences තියෙන්න ඕනේ කියලා කියනවා. strong writing skills තියෙන්න ඕනේ කියනවා. ඒ වගේම social media handle කරන්න පුළුවන් වෙන්න ඕනේ. email tools අපිට පාවිච්චි කරන්න පුළුවන්. independent තමයි වැඩ කරන්න තියෙන්නේ. ඒ වගේම Google Sheets වල Google Doc වල වැඩ කරලා තියෙනවා වෙන්න ඕනේ. එතකොට technical tools ගත්තොත් එහෙම ඒගොල්ලෝ කියලා තියෙනවා Canva tool එක, ඊට පස්සේ Google Doc, Google Sheets, ConvertKit වගේ softwares පාවිච්චි කරන්න පුළුවන් skill එක තියෙනවා. ඕනේ මේ ඇත්තටම ගොඩක් ලේසි softwares ඔයගොල්ලන්ට පහසුවෙන්ම ඉගෙන ගන්න පුළුවන් දැනට ඔයගොල්ලන්ට ඒකේ දැනුමක් නැත්තම්. ඊට පස්සේ මම මෙතන තියෙන apply now button එක press කරාට පස්සේ මම මෙන්න මේ වගේ interface එකකට අරන් යනවා. එතකොට මේගොල්ලන්ගේ job එකේ ඔක්කොම description එක මෙතන දාලා තියෙනවා. මොනවාද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන experiences, skills මොනවාද, ඒ වගේම ඒගොල්ලෝ දෙන benefits මොනවාද කියලා තියෙනවා. එතකොට මේක apply කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතන requirements අපිට fill කරන්න පුළුවන්. අපේ නම, first name, last name, email address, phone number, address එක, අපේ resume එක, ඒ කියන්නේ අපේ CV එක මෙන්න මෙතනට attach resume වලින් අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ඊටු details ගොඩක් ලේසි දේවල් තියෙන්නේ. date of birth වගේ දේවල් තියෙන්නේ. අපිට ඒව apply කරන්න පුළුවන්. මේ වගේ details ටිකක් තියෙනවා. ඒ ටික fill කරලා මෙතන I am not a robot කියලා දීලා submit application දෙන්න තමයි තියෙන්නේ. මේකේ jobs ගත්තොත් එහෙනම් මේකේ ගොඩාක් filters තියෙනවා. මෙතන departments කියන්නේ එක එක වර්ගයේ මොනවාද තියෙන job title අපිට හොයාගන්න පුළුවන්. මේක ගත්තොත් එහෙනම් technology area එකේද, design and creative, business side එක, sales side එක, ඊපස්සේ educational, ඊට පස්සේ construction එක, transportation, research side එක, food and beverages. ඒ වගේ ගොඩාක් wide range area එකකින් අපිට මේක filter කරගන්න පුළුවන්. එතකොට salary එකත් අපිට මෙන්න මෙතනින් අපිට මේ filter කරන්න පුළුවන්. මෙතනින් අපි සාමාන්‍ය yearly ගන්න පුළුවන්, අවුරුද්දකට සැරයක් daily ගන්න පුළුවන්, hourly විදියට දෙනවා. මම සාමාන්‍යයෙන් hourly විදියට දෙනකොට අපිට පැයකට කොච්චර වෙලාවක් වැඩ කරන්න පුළුවන්ද කියලා බලලා ඒකට අවශ්‍ය සල්ලි ප්‍රමාණය අපිට withdraw කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට apply දුන්නාට පස්සේ ඔක්කොම ටික ගන්න පුළුවන් filter කරලා. එතකොට location එක තමයි ප්‍රධානම දේ. අපි location එක select කරනකොට සාමාන්‍ය ලංකාවේ jobs නම් අඩුයි. හැබැයි තියෙනවා. නමුත් ඊට වඩා අපිට ගොඩක් ලොකු ආදායමකට යනවා නම් සාමාන්‍ය USA, Australia, UK වගේ රටක් අපි දෙන්න ඕනේ. එතකොට මම මෙතනින් USA select කරනවා. United States. එතකොට අපිට මෙතනින් apply දුන්නාට පස්සේ US වල තියෙන jobs ඔක්කොම මෙතනින් අපිට පෙන්නනවා. එතකොට අපිට ඒවත් අපේ තියෙන categories අනුව, අපේ තියෙන skills අනුව අපිට filter කරන්න පුළුවන් මේ උඩ බාර් එකේ තියෙන ඔක්කොම දේවල්. ඒතර educational ගත්තොත් එimhe අපිට මොකද්ද තියෙන degree එකක්ද, bachelor's degree ද, master's ද, doctorate ද, වගේ කැමති එකක් අපිට දැනට තියෙන skills වලින් fill කරන්න. ඊට පස්සේ commitment ගත්තාම මේක තමයි ප්‍රධානම දේ. අපි full time ද කරන්නේ, part time ද, contract basis ද, temporary ද, ඒ වගේ ඔක්කොම ටික අපිට පුළුවන් විදිහට දාලා අපිට දැනට තියෙන availability එක අනුව අපි ඒක apply කරනවා. එතකොට මේ categories වලට අදාළව filter වෙච්ච jobs ටික තමයි අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ job වලට ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට interview call කරයි. සමහර විට interview call කරන්නේ නැතුව job වලට ඕගොල්ලන්ව ගන්නවා. එතකොට ඕගොල්ලන් කිසිම මුදලක් pay කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන් job එකට ගත්තට පස්සේ agreement sign කරනවා. ඊට පස්සේ තමයි job එක ඕගොල්ලන්ට කරගෙන යන්න තියෙන්නේ. ඉතින් ගෙදරට වෙලා අපිට මේ job එක කරන් යන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට තියෙන experiences අනුව, ඔයගලන්ට තියෙන knowledge එක අනුව ඔයාලට කැමති category එකක් select කරලා ඒකට අදාළ jobs හොයාගෙන ඔයගලන්ට part time මුදලක් හොයාගන්න පුළුවන්. ඉතින් මම පෙන්නුවේ ඔයගලන්ට graphic design සහ social media content විතරයි. ඔයගලන්ට ගොඩාක් area තියෙනවා. software constructing area, ඊට පස්සේ agricultural area, ඒ වගේ ගොඩාක් side වල jobs අපිට මෙතනින් හොයාගන්න පුළුවන් ඔයගලන්ට තියෙන දැනුම අනුව. ඉතින් මේ hiring cafe website එක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඔයගොල්ලන්ගේ comments පහලින් දාගෙන යන්න. ඒ වගේ මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මාව subscribe කරලා තියාගන්න කියලා තාදරෙන් ඉල්ලනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.